හායි සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. මම අද අරගෙන ආවේ හිස්තැනතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. මේක ත්‍රිලර් ෆිල්ම් එකක් වුණාට ත්‍රිලර් ගතිය දැනෙන්නේ නැති වෙන්න ඩාර්ක් කොමඩි පැත්තට බර කම්මැලිකමක් නැතුව මහලුකු බයකුත් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. මේක දාමඝාතකයෙක්ගේ කතාවක්. මේ දාමඝාතකයා මරන්නේ හැබැයි වයසක මිනිස්සු. එයාගේ මිනි මැරුම් වලට එයා පාවිච්චි කරන විශේෂම උපකරණය තමයි ඇඹුල් කෙසෙල් ගෙඩිය. හරි වැඩි කතා නැතුව මුලින් ඉඳන් අපි කතාව බලමු. කතාව පටන් ගන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක විස්තර විචාරයක් අරගෙන ඉන්න මිනිහෙක්. එයා කියනවා 90 දශකයේ අවසානයේ ඉන්ෂුරන්ස් නියෝජිතෙක් වෙච්ච කුමාර් කියන කෙනාට කෙසෙල් ගෙඩියකට වස දාලා මරා දැමීමේ නඩුවක් ගැන. මේ කුමාර් මැරුණට පස්සේ ඔහුගේ බිරිඳත් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තියෙනවා. මෙයාලා දැනට අවුරුදු 8ක පුතෙක් ඉඳලා තියෙනවා. ඉතින් අවුරුදු 25කට පස්සේ ඔහු තමයි තාත්තගේ මරණයට පලිගන්න ඇවිත් කියලා මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකේ කෙනා කියන්නේ. ඔන්න අපිට පෙන්නනවා රෑ වෙලාවක ස්කූටි එක මිනිස්සෙක් ඇවිත් බහි. ඉතින් මේ කෙනා එන්නේ සිලි උරේක දාපු කෙසෙල් ඇවරියක් අරගෙන. නිකන් ස්ටෝරු කාමරයක් වගේ ඇතුළට මෙයා යනවා පෙන්නනවා. එයා ඒ ස්ටෝරු කාමරය ඇතුළට යන ගමන් එතන තියෙන බැරල් එකක් උඩ තියෙන මිටියක් අතට ගන්නවා පෙන්නනවා. ඉතින් මෙයා මේ මිටිය අතට ගත්තේ නිකම්ම නෙමෙයි. එතන කණුවක බැඳලා දාපු මිනිස්සෙක් ඉන්නවා. එයාගේ මූණ හොඳටම තුවාල වෙලා කැපුම් පාරවල් එක්ක. කලින්ම මේ මිනිස්සයාට හොඳටම සලකලා කියලා තමයි අපිට නම් පේන්නේ. මාව මරන්න එපා කියලා මේ මිනිස්සයා කිව්වත් එක මිටි පාරෙන් ඔළුව කුඩු වෙන්න ගහලා මරනවා. ඒ විතරක් නෙවෙයි. යකඩ කොක්කක් අරගෙන කට දෙපැත්තට වෙන්න කපලා කෙසෙල් ගෙඩියක් අරගෙන කටේ යොබනවා. ඔන්න අපිට දැන් හිතා ගන්න පුළුවන් මෙයා තමයි මේ ඇඹුල් කෙසෙල් දාමකයා කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක කේරළයේ මිනිස්සු හොඳටම කලබල වෙනවා. මාධ්‍යවල එක එක කතා කියනවා. පොලිසියේ මාධ්‍ය සාකච්ඡා තියෙනවා. මිනිස්සු උද්ඝෝෂණ පවා තියෙනවා. මේ මිනිමැරුම් සිද්ධිය නිසා ලොකු සමාජ කලබගෑනියක් සිදු වෙමින් පවතිනවා. ඒකට හේතුව මේ ඝාතකයා ගැන තවම හොඩුවාවක් නැති එකයි. මේ ඝාතකයා විසින් මේ වෙද්දි දෙන්නෙක් එකම විදියට මිටියෙන් ගහලා මරලා කෙසෙල් ගෙඩියක් කටේ ඔබලා මරලා තියෙන නිසා. ඉතින් මේ කරදර ASCII ඊළඟට අපිට පෙන්නනවා ගෙදරක අම්මයි පුතයි ටීවී බලනවා. අම්මා ටිකක් වයසයි පුතත් ටිකක් මැදි වියේ මිනිස්සෙක්. හැබැයි ඉතින් බලන්න රෙස්ලින් ෂෝ එකක්. පුතා කියනවා සීරියල් කිලර් කෙනෙකුත් මේ ටිකේ ඉන්න එකේ අනේ අම්මේ අපි ප්‍රවෘත්ති බලමුද කියලා. ඉතින් අපිට ඒකෙන් තේරෙනවා මේ අම්මා තමයි මේ රෙස්ලින් ෆිල්ම් බලන්නේ කියලා. ඉතින් අම්මා නම් ඒක ගණන් ගන්නවත් නැතුව රෙස්ලින් ගැන කියනවා. ඒ විතරක් නෙමෙයි. ඒ දෙන්න හොඳට සප්පායම් වෙන ගමන් තමයි මේ ටීවී එක බලන්නේ. ඉතින් අම්මයි පුතයි විකාර කතා ASCII ඒ පුතා එකපාරටම නැගිටලා කියනවා රෑ වෙලත් තාම එයාගේ දුව ගෙදර ආවේ නැහැ කියලා. ඉතින් දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ ගෙදර තාත්තයි දුවයි දුවගේ ආච්චි අම්මයි තමයි ඉන්නේ කියලා. ආච්චි අම්මා කියනවා මමයි දුව බොක්සින් ඉගෙන ගන්න යවුවේ කියලා. ඒ හින්දායි පරක්කු කියලා. තාත්තා කියනවා ආව දෙන්කෝ ඕකේ අද ගෙදර මම හොඳ පාඩමක් උගන්වන්නම් කියාගෙන එළියට එද්දිම දුව ගෙදර දොර කඩ ළඟට එනවා. හැබැයි තාත්තා බැන බැන ආවට දුව ළඟදී තාත්තා මීක් නෑ. සද්දේ වහලා දුවට බයෙන් වගේ ඉන්නවා. ඒ දුවත් ආච්චිගෙම මිනිපිරි තමයි. ආච්චිට සිගරට් පැකට් එකක් ගෙනත් දෙනවා. ආච්චි කියනවා අර කොල්ලා ලුක් එයා මාව Instagram ෆලෝ කරලා තියෙනවා කියලා. ඉතින් හිතා ගන්න පුළුවන් ආච්චි හොඳ පොෂ් ආච්චි කෙනෙක් කියලා. දුවගෙන් අහනවා මම ෆලෝ බෑක් කරන්නද කියලා. එතකොට දුව බනින්න ගන්නවා ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න මම එයාව අතාරින්නේ හිතාගෙන ඉන්නේ කියලා. ඒ කරලා ආච්චිගේ අරක්කු ඉදුරුව අරගෙන ඒක හුස්මට බීලා කාමරේට යනවා. ඊට පස්සේ පොලිසිය එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා පෙන්නනවා. එතනදී මේ කේස් එක බාර ගන්න ඩිපාර්ට්මන්ට් එකේ ඉහළ නිලධාරියෙක් වෙන අජේ රාමේන්ද්‍රන් පත් කරලා කියලා පොලිසියෙන් කියනවා. අපිට අජේ රාමේන්ද්‍රන් පෙන්නනවා ඒ වෙලාවේදී. එයා දන්වැලක් අතේ බැඳගෙන ගැම්මට එනවා පෙන්නනවා. හැබැයි මිනිහා ගියේ මනෝවිද්‍යාව උපදේශකයෙක් ළඟට. එතනට ගිහින් අජේ රාමේන්ද්‍රන් හොඳටම අඬන්න පටන් ගන්නවා. ගැම්මට පෙන්නුවට මේ මිනිහයා ගිහින් තියන්නේ යාගේ බල්ල නැති වෙච්ච එකේ දුක දරා ගන්න බැරුව උපදේශනයක් ගන්න. අතේ තිබිලා තියෙන බලු දන්වැල. බල්ල එක්ක මේ මිනිහා මාර බැඳීමක් තිබිලා. මේ බල්ලගේ නම පක්රු. බල්ල අතුරුදහන් වෙලා. මනෝ උපදේශකෙන් උපදෙස් අරගෙන අජේ යන්න යනවා. එයා යද්දි මාධ්‍ය එයාව වට කරගෙන ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න කිරීම සැලෝන් එකක ඉඳගෙන දාමඝාතකයා බලාගෙන ඉන්නවා. ඒ ASCIIදී පොලිසියෙන් දාමඝාතකය කියලා සැක කරන කෙනෙක්ගේ ගෙදරට යනවා පෙන්නනවා. ඔන්න අපිට පෙන්නන්න ගන්නේ දැන් තමයි ෆිල්ම් එකේ කොල්ලා. කොල්ලා ගේ ඇතුලේ එක්සර්සයිස් කරනවා පෙන්නනවා. පිටින් ගේ දුප්පත් වගේ වුණාට ඇතුලේ නිකන් ෆැන්ටසි විදියට හදාගත්ත ගයක් තමයි තියෙන්නේ. පොලිසියෙන් උනත් ඇතුළට යද්දී ඔන්න අඳුන් කුඳුන් වෙලා බලනවා. පොලිසියෙන් මෙයාව අත්අඩංගුවට ගන්නවා. එයාගේ මූණම පිටිපස්සේ print කරලා තියෙන ජැකට් එකක් දාගෙන ගැම්මට එළියට බහිද්දි මුළු ගමම එතන. මෙයා නිකන් පොප් ගායකයෙක් වගේ කට්ටියට මතවනවා. පොලිසිය කොල්ලව පොලිසියට අරගෙන යනවා. ගමේ කට්ටිය කොල්ලව බේර ගන්න ගිහින් පොලිසියත් එක්ක ප්‍රශ්න කරනවා.
එතකොට පොලිසියෙන් කියනවා මිනීමැරුමක් වුණ දවසේ මෙයා ඇඹුල් කෙසෙල් කිලෝ එකක් අරගෙන ගෙනihin තියෙනවා. ඒ නිසා මෙයා සැකකාරයෙක්, මෙයා සීරියල් කිලර් කියලා. ඒත් ගමේ මිනිස්සු කියනවා මෙයාව ලබන මාසේ චෙකෝස්ලෝවැකියාවට යවන්න ගමේ මිනිස්සු ලක්ෂ 16ක් වේදම් කරලා තියෙන්නේ. ඒ නිසා මෙයාව නිදහස් නොකොලොත් ගමම කුපිත වෙයි කියලා. ඉතින් මේ කොල්ලගේ නම ලුක්. මතකයිනේ අර කලින් පෙන්නපු ආච්චිගේ මිනිබිරි. අන්න එයාගේ ප්‍රේමවන්තය තමයි මේ. ඇත්තටම කියනවා නම් ගමටම කරදරයක් වෙච්ච මේ ලුක්ගෙන් බේරෙන්න ඕන නිසා තමයි මිනිස්සු සල්ලි දාලා මෙයා චෙකෝස්ලෝවැකියාවට යවන්න හදන්නේ. මෙයා කොච්චර නසරානිද කියනවා නම් ගමේ පොලිසිය විගුණන්න දාලා තියෙනවා කියලා ඉන්ටර්නෙට් එකේ දැන්වීමකුත් දාලා. මේ ලුක් කරලා තියෙන නසරානි වැඩවලට පොලිස් ඔෆිසර්ගේ තොලුව රිදෙන්න ගන්නවා. කොහොම හරි ලුක් නිදහස් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා තාත්තා ආතුරුදහන් වෙච්ච තරුණ පුතෙක් වතාවත් කරන්න කෝවිලකට ගිහිල්ලා ඉන්නවා. එයා ඒ වතාවත් කරන්නේ අවුරුදු 20ක් තිස්සේ හොයාගන්න බැරි තාත්තා වෙනුවෙන්. එයාගේ පපුවේ පච්චයක් කොටලක් තියෙනවා. එතන හිටපු පොඩි දරුවෙක් එක්ක කතා කරද්දි මෙයාට තාත්තගේ මතක් වෙනවා. අර පපුවේ පච්චේ තාත්තා මතක් වෙන ගහපු එක. මෙයාගේ නම අරුවි. ඊට පස්සේ අපිට බස් එකක් පෙන්නනවා. ඒ බස් එකේ කොන්දොස්තර තමයි මේ තාත්තා නැතු වෙච්ච අරුවි. බස් එකේ ඩ්‍රයිවර් එයාට දෙනවා කොළ වගේක් බෙදන්න කියලා ගමේ අයට. ඒ කොලේ තියෙන්නේ ඒ ඩ්‍රයිවර්ගේ කසාදේ කඩාගප්පල් කරන අයට දෙහි කපපු විස්තරය. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් ළඟ කඩේක මයික් එකකින් හැමෝටම ඇහෙන්න කියනවා කෙල්ලෝ 21 දෙනෙක් කසාද බඳින්න ආවා. ඒ අයට මට තාත්තෙක් නෑ කියලා කේලම් කියපු උන්ට එල හොඳටම බනිනවා. කවුරු හරි කසාද කැඩුවොත් බස් එක ඇඟ උඩින් අරගෙන යනවා කියලා කියනවා. ඒකම කියනවා 16 වෙනිදා කසාදෙට හැමෝම එන්න ඕනි කියලා. ඊට පස්සේ බස් එක පිටත් වෙනවා. ඊට පස්සේ ලුක් යාළුවෙක් එක්ක බයික් එකේ යනවා පෙන්නනවා. ඒ යන්නේ යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්න. බොක්සිං ක්ලාස් එක ළඟට තමයි යන්නේ. කෙල්ලගේ නම ජෙසි. අර ආච්චියම්මගේ මිනිපිරි තමයි මේ කෙල්ල. ලුක් හැන ගැම්මට Taman එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න හදන ජෙසි ළඟට සද්ද දාගෙන යනවා. බොක්සිං ඇඳුමින් ඉන්න කෙල්ලගේ එක බැල්මන්ට් එකකට කොල්ල සැලෙන්න වෙනවා. පැටියෝ සුදු ගගා වැළලෙන්න යනවා. එයාට තව අවස්ථාවක් දෙන්න කියලා බැගපත් වෙනවා. මෙච්චර දවසක් කෙල්ල කොල්ලට ආදරයට කතා කරලා තියෙන්නේ ලුකාචායන් කියලා. ඒත් අද නිකන් ලුක් කියලා කතා කරනවා. කොල්ලට ඒකට දුක හිතෙනවා. දෙන්නගේ බහින් බස් වීමක් යනවා. ජෙසි කියනවා ගමේ මිනිස්සුන්ට ඔයා කරදරයක් වෙලා තියෙන නිසා තමයි ඔයාව චෙකෝස්ලෝවැකියාවට යවන්න ඔයා වෙනුවෙන් සල්ලි වියදම් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයා වගේ කෙනෙක් වෙනුවෙන් නම් මම බලන් ඉන්නේ නෑ කියලා කියනවා. කොහොම හරි අන්තිමට ලුකාගේ අතින් කට කැඩිච්ච කතාවක් කියලා හොඳ බොක්සින් පාරකුත් කාලයි මෙයා මෙතනින් යන්නේ. ඊට පස්සේ ළමා හා කාන්තා කාර්යාංශයේ ඔෆිස් එකක් පෙන්නනවා. ඒකේ මැඩම් සේවකයෙක්ට කියනවා ළමා ආහාර බෙදා දීමක ප්‍රමාදයක් ගැන. ඒ සේවකයා කියනවා ඒක මම නෙමෙයි බලන්නේ SK තමයි බලන්නේ කියලා. මිනිහා හැබැයි දවස් දෙකකින් නිවාඩු දාලා තිබුණ කියලාත් කියනවා. ඉතින් මැඩම් අහනවා කෝ දැන් මිනිහා කියලා. ඔන්න ඊට පස්සේ අපිට මේ SK කියන කෙනාව පෙන්නනවා. SK කියන්නේ කවුද කියලා දැන් පැහැදිලි. එයා තමයි අර දාමඝාතකයා. එයා පොඩි ළමයි වට කරගෙන ටොම් ඇන් ජෙරි කතාව කියනවා. හැබැයි මේක ටොම් ඇන් ජෙරි නිව් වර්ෂන් එකක්. ජෙරිගේ ඔළුවට ටොම් මිටියෙන් ගහගෙන යනවා කියලා ළමයි බය කරනවා. ඔන්න ළමයි අඬන්න ගන්නවා. ඒක මොන්ටිසෝරි එකක් වගේ තැනක්. ගොඩක් ළමයි මේ SKගේ කතාවට ඇඬුවට එක පුංචි පිරිමි ළමයෙක් ඉන්නවා මේක හරිම රසවත් කතාවක් විදියට අහගෙන ඉන්නවා. මේ ළමයි අඬන සද්දෙට පාලිකාව ඇවිත් SKට බැනලා මෙතනින් යන්න කියනවා. මීට කලිනුත් මිටියකින් ඔළුවට ගහන කතාවක් කියලා ළමයි බය වෙලා ළමයින්ට උණත් හැදිලා හිටියලු. ඉතින් SK මෙතනින් නැගිටලා යන්න හදනවා. එතකොට අර කතාව ආසාවෙන් අහගෙන හිටිය ළමයා කියනවා ඊළඟ පාර ආවම ඊටු ටික කියන්න කියලා. එයාගේ අතේ සෙල්ලම් පිස්තෝලකුත් තියෙනවා. ඒ තනිත් ළමයි කෑ ගහනවා එපා අපිට ඊටු ටික අහන්න ඕනේ නෑ කියලා. ඊට පස්සේ ජෙසිගේ ගෙදර පෙන්නනවා. ආච්චි ජෙසිගේ තාත්තයි රෑ 12ට ජෙසිව සර්ප්‍රයිස් කරන්න කේක් එකකට ඉටිපන්දම් පත්තු කරනවා. ඉතින් ජෙසිට මේක තේරිලා දොර ළඟට කන තියාගෙන අහන් ඉන්නවා. ඒ කරලා ආච්චිලා කාමරේට එන්න යනකොට දන්නේ නැහැ වගේ ගිහින් ඇඳේ වාඩි වෙලා ඉන්නවා. හරියටම 12 වෙද්දි ලුක් ජෙසිට කෝල් කරනවා. ජෙසි ෆෝන් එක කට් කරද්දිම ආච්චි අම්මයි තාත්තයි කාමරේ දොර ඇරගෙන ඇවිත් සර්ප්‍රයිස් කරනවා. ඉතින් මෙයාලා උපන්දිනේ සමරනවා. එතනදී ආච්චි අම්මා ජෙසිට බර්ත්ඩේ ගිෆ්ට් එකක් දෙනවා. ඒක අමුතු ගිෆ්ට් එකක්. ඒක තමයි පේපර් ස්ප්‍රේ එකක්. මේ මොකක්ද ආච්චි? පර්ෆියුම් එකක්ද කියලා ජෙසි අහනවා. ආච්චි කියනවා නෑ මේක මේ දවස්වල දාමඝාතකයෙක් ඉන්න හින්දා අපි වගේ අයට තනියම පාරේ යන්න බෑ. කරදර කරන්න ආවොත් මූණටම ස්ප්‍රේ කරන්න තමයි මේක තියෙන්නේ කියලා. තාත්තා කියනවා දුව ඕව පාවිච්චි කරන්න එපා කියලා. තාත්තා ටිකක් බියගුලි චරිතයක් තමයි මෙතනදී පෙන්වන්නේ. මේ අතරේ දිගටම ලුකාගෙන් කෝල් ගන්නවා. ජෙසි කට් කරනවා. ඒත් ගේට්ටුව ළඟ ඉඳන් බැලුම් බෝලයි මලුයි අතේ තියාගෙන ඉන්න ලුකාට ජෙසිගේ ගෙදර අය බර්ත්ඩේ එක සමරන දිහා ජනෙලෙන් පේන්න ගන්නවා.
එයා මල් ටිකයි බැලුම් බෝල් ටික අතහැරලා දාලා දුකෙන් අඬ අඬ බයික් එකේ නැගලා යන්න යනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා එක පුතෙක් තමන්ගේ තාත්තව වැඩිහිටි නිවාසයකට බාර දෙන්න ඇවිල්ලා. ඒ තාත්තා නම් කැමති නෑ වැඩිහිටි නිවාසෙ ඉන්න. පුතා බලෙන්ම තමයි තාත්තා බාර දීලා යන්න හදන්නේ. ඉතින් වැඩිහිටි නිවාසයේ අයිතිකාරයා අහනවා ඇයි අකමැත්තෙන් දාලා යන්නේ එහෙම කරන්න එපා කියලා. එතකොට පුතා කියනවා ඔයාගේ තාත්තා ඔයාගේ වයිෆ්ගේ පස්සෙන් ඇල්ලුවොත් ඔයා මොකද කරන්න කියලා. ඉතින් එයාව දාලා පුතා යන්න යනවා. ඒ තාත්තගේ නම තමයි කුරුප්. ඉතින් මේ මහලු නිවාසේ කෙල්ලෝ එහෙම ඉන්නවා වැඩ කරන අය එහෙම එයාලව දැකලා මේ තාත්තත් මෙහි හරි කැමැත්තෙන් ඉන්න නතර වෙනවා. ඊට පස්සේ SK වැඩ කරන ඒව පෙන්නනවා. ඉන්ස්පෙක්ටර් අජේ බල්ලව හොයනවා. ඇයි යාගේ බල්ල නැති වෙලානේ. එයා ඒ හින්දා ඒකට කොළ බෙදනවා, කොළ අලවනවා. ඉතින් මේ අතුරුදහන් වෙන ඉන්න බල්ල මේ දැන්වීමක් දකින්නව පාරේ ඇවිද ඇවිද ඉන්නකොට. ඒ අතරේ පිහිනුම් සූරෙක් මැරිලා එයාගේ මලගෙදර විස්තරයක් පෙන්නනවා. මේ මලගෙදර බොඩි එක අරගෙන යන පෙරහැරේ ලුක්වත් යනවා අපිට පෙන්නනවා. ඊට පස්සේ බස් එකේ කොන්දොස්තර රෑ වෙලා බස් එකේ යනවා පෙන්නනවා. ඒ බස් එකේ ජෙසිත් යනවා පෙන්නනවා. ඒ අතර බැනර් එකක් ගහනවා වල්ලි කන්නු කසල අංගණය වසා දමනු නොවැම්බර් 15 මහජන උද්ඝෝෂණය කියලා. මේක කරන්නේ මේ ගමේ ඉන්න මාස්ටර් කියන කෙනයි එයාගේ පිරිසකුයි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ වලිකුණු කියන ගමේ. ගමේ ඉන්නෝ මාස්ටර් කියලා කෙනෙක් මේ උද්ඝෝෂණය සංවිධානය කරන්නේ එයා. ගමේ දුවන බස් එකත් එයාගේ. ඉතින් අර කසාද බඳින්න ඉන්න බස් ඩ්‍රයිවර් දවසේ ආදායම මාස්ටර්ට දෙද්දි මාස්ටර් කියනවා දිනිත් කුමාර් ෆේෂල් එකකුත් දාගත්ත නම් හරිනේ කියලා. එහෙම කියන්නේ එයාගේ කසාද ළඟයිනේ. ඒක නිසා මේ බස් ඩ්‍රයිවර්ගේ නම දිනිත් කියලා දැන් අපිට තේරෙනවා. ඒ වගේම තමයි එයා රැවුලේ එහෙම කපලා කසාදයටත් ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඔන්න ජෙසි රෑ වෙලා ගෙදර යනවා පෙන්නනවා. ගෙදර යන්න යද්දි බස් හෝල්ට් එකක් වගේ තැනකට ගිහිල්ලා එයාගේ බයිසිකලේ ගන්න යනවා. එතන බිබී ඉන්න කට්ටියක් පෙන්නනවා. ජෙසි හිතනවා යාළකින් කරදරයක් වෙයි කියලා. ජෙසිට අර පේපර් ස්ප්‍රේ එක මතක් වෙනවා. එයා අතට අරගෙන මේක තමයි ඒකට සුදුසුම අවස්ථාව කියලා හිතනවා. හැබැයි ජෙසිට ඒක පාවිච්චි කරන්න නම් ඕනේ වෙන්නේ නැහැ. මේ අස්සේ ලුක් මැසේජ් කර කර ජෙසිට බනිනව පෙන්නනවා. ඒත් ජෙසි ඒව බලන්නේ නැහැ. අජේ බල්ලෝ හොය යනවා පෙන්නනවා. මේ ඔක්කොම එක දිගට පෙන්නන ගන්නවා. ඔය අතරේ වයසක කෙනෙක් පණ අදිනව පෙන්නනවා. මේක දිහා SK channel එකකින් බලාගෙන ඉන්නවත් පෙන්නනවා. SK එහෙම බලාගෙන ඉඳලා අර වයසක පණ අදින කෙනා ළඟ කවුරුත් නැති වෙනකන් ඉඳලා උස්සන් ගිහින් රබර් වත්තක මරලා කෙසෙල් ගෙඩියක් කටේ ඔබලා ගහක එල්ලනවා. පොලිසිය තවදුරටත් විමර්ශනය කළාට ඉන්ස්පෙක්ටර් අජේ නම් කරන්නේ බල්ලෝ හොයන එක විතරයි. මේ අතරදී මිනිමරුව හොයලා දෙන කෙනාට ලක්ෂ 10ක් දෙනවා කියලා පොලිසිය මාධ්‍යයට කියනවා. ඒ අතරේ SK ගේ අන්තිම පරිගැනීමට ඉන්න කෙනාගේ පින්තූරයක් පෙන්නනවා. ඒ ඉන්නේ අර වැඩිහිටි නිවාසයට ගිහින් දාපු තාත්තා. ඒ අතරේ ගමේ මිනිස්සු ලුක්ට සීරියල් කිලර් කියලා විහිළුත් කරනවා. මේ අතරේ රෑ වෙලා SK අර කුරුප් එහෙම නැත්නම් වැඩිහිටි නිවාසෙ ගිහින් දාපු තාත්තගේ ගෙදරට යනවා. එයා දන්නේ කුරුප්ව වැඩිහිටි නිවාසෙට දාලා කියලා. යද්දි ඒ ගෙදර පුතයි දුවයි ආදරය කර කර ඉන්නවා. මොකද තාත්තා නැති නිසා ඒ දෙන්නට හරි නිදහසක් නැතිලා. කුරුප් ගෙදර නෑ කියලා දැනගෙන SK යන්න යනවා. ඊළඟ දවසේ ළමා දින පෙළපාලියක් යනවා පෙන්නනවා. SKත් ළමයිත් එක්ක පාර දිගේ යනවා. බස් ඩ්‍රයිවර් කොන්දොස්තර එක්ක මගුලට ඇඳුමක් ගන්න ගිහින් ඇඳුම් තෝරනව පෙන්නනවා. ඊළඟට තැබෑරුමක SK කුරුප් කියන ඊළඟට මරන්න ඉන්න කෙනාගේ ෆොටෝ එකක් තියාගෙන ඒ දිහා බල බොනව පෙන්නනවා. මේ අතරදී අර නැති වුණු බල්ලා වැඩිහිටි නිවාසෙ ඉන්නනවත් පෙන්නනවා. ඒ ඉන්නේ අර කුරුප් කියන තාත්තා එක්ක. කුරුප් වැඩිහිටි නිවාසෙන් පනින්න ප්ලෑන් එකක් ගහනවා. කොහොම හරි කුරුප් තාප්පෙන් පැනලා එතනින් පැන ගන්නවා. බල්ලත් එතනින් පැනලා යනවා පෙන්නනවා. ඒ පැනලා ගිහින් SK ඉන්න තැබෑරුමටම තමයි මේ කුරුප් යන්නේ. ඒ කරලා SK ෆොටෝ එකක් තියාගෙන කොමේ මිනිහා කීකේ හිත ඉද්දිම SK ඉස්සරහා පුටුවේ වාඩි වෙනවා මේ කුරුප්. මේක අහම්බෙන් වුණත් SKට නම් දෙන දෙයියෝ ගෙට ගෙනත් දුන්න වගේ තමයි ඉතින් කුරුප්ට බොන්න දීලා මෙයා එක්ක යනවා. මේ කුරුප් කියන්නේ මහ ගෑනු පෙරේතෙක්. කිසිම ගෑනු කෙනෙක්ට ඉන්න දෙන්නේ නැහැ. අතපත ගන්න යන කෙනෙක්. කොහොම හරි තැබෑරුමෙන් යන්නේ වලියකුත් දාගෙන. ඒ යන ගමන් ඕඩර් කරලා ඇබල් කෙසෙල් ඇවරියක් ගෙන්න ගන්න SK අමතක කරන්නේ නැහැ. මේ එක යන ගමනේදී මගදී එක එක කරදරවලට මුහුණ දෙන්න වෙනවා SKට මේ කුරුප් හින්දා. එක තැනකදී කුරුප් SKව මග ඇරලා ගිහින් බස් එකකට නැග ගන්නවා. ඒ අර තාත්තා කෙනෙක් හොයන කොන්දොස්තරයි කසාද බඳින්න ඉන්න ඩ්‍රයිවර් මහත්තයා යන බස් එක. කොහොම හරි SK දුවල ගිහින් බස් එක අල්ල ගන්නවා. බස් එකේ කලබල කරලා කුරුප් සීට් එකක් බලෙන්ම ගන්නවා. එතන තරුණ කොල්ලෙක් වයිෆ් එක්ක වීඩියෝ කෝල් එකක ඉන්නවා. ඒ කෝල් එකට එබිලා කුරුප් කියනවා ඇඳුම් ගලවන්න මට බලන්න ඕනි කියලා. ඉතින් ඒ කොල්ලට හොඳටම කේන්ති ගිහිල්ලා කුරුප්ට ගහනවා. ඒ බස් එකේම ඉස්සරහා සීට් එකේ ජෙසිත් ඉන්නව පෙන්නනවා මේ කලබලේ දිහා බලාගෙන. කොන්දොස්තර ආරුවි ඇවිල්ලා කොල්ලට කියනවා මේ බේබද්දෙක් ඒ නිසා අත ඇරලා දාන්න කියලා. ඒ කොල්ල නැගිටලා යන්න යනවා. එතකොට කුරුප් කියනවා බේබද්දත් ඔගේ තාත්තා කියලා.
ඉතින් අවුරුදු 20ක් තිස්සේ තාත්තා නැති වෙලා හොයන කොන්දොස්තර මහත්තයාගේ හිත රිදෙනවා. තාත්තට මුකුත් කියන්න එපා කියලා කියනවා. ඒ දිගටම උඹේ තාත්තා බේබද්දෙක් කියලා බනිද්දි කොන්දොස්තරත් ගහන්න යනවා. එතකොට SK මැදට පැනලා කුරුප්පව බේර ගන්නවා. බස් එක දිගට යනවා. සෙනග ටික ටික අඩු වෙනවා. සෙනග අඩු වෙද්දි කුරුප් ගෑනු අය ඉන්න තැන් වලට ටික ටික ලං වෙනවා. නැගිට ඉඳ ගන්නවා ගෑනු අය ඉන්න තැන්වල. ඉඳගෙන ඉන්න ගෑනු අල්ලන්න try එක දෙනවා. කොහොම සීට් එකෙන් එකට මාරු වෙවි ටික ටික රෑ වෙද්දි බස් එකේ ඉතිරි වෙන්නේ SK ජෙසී කොන්දොස්තර මහත්තයයි ඩ්‍රයිවරුයි කුරුප්පුයි විතරයි. කුරුප් ටික ටික ළඟට ඇවි ජෙසීගේ සීට් එක පිටිපස්සෙන් වාඩි වෙනවා. SK ඊළඟ සීට් එකේ. ඊළඟට පොලිස් විමර්ශනයක් පෙන්නනවා. ඉන්ස්පෙක්ටර් අජේට පොලිස් නිලධාරිනියක් කියනවා දැනට මරලා දාලා ඉන්න 3 දෙනාම ඉන්ෂුරන්ස් නියෝජිත කුමාර්ගේ මරණයට සැකකරුවන් වෙච්ච සැකකරුවෝ කියලා. එතනදී එයාලා හොයා ගන්නවා ඝාතකයන්ගේ ඊළඟ ගොදුර කුරුප් තමයි කියලා. ඉතින් එයාලා කුරුප්පෝ හොයාගන්න යන එක තමයි ඊළඟ ප්ලෑන් එක. දැන් බස් එක රෑ වෙලා ගමට යන ගමන් තියෙන්නේ. ජෙසී වාඩි වෙලා යන සීට් එකට පිටිපස්සේ සීට් එකේ කුරුප් කුරුමානම් අල්ලල්ලා යනවා. දෙතුන් පාරක් බෙල්ල අල්ලන්න try එක දෙද්දී ජෙසීට තේරෙනවා මේ සීයා එන පොඩ හරි නැහැ කියලා. ඩ්‍රයිවර් බඳින්න ඉන්න කෙල්ල එක්ක හනිමූන් යන එක ගැන කෝල් එකෙන් ප්ලෑන් කර තමයි ඩ්‍රයිව් කරන්නේ. කොහොම හරි ජෙසීගේ දැන් රතු කට්ට පැනලා අර පෙපර් ස්ප්‍රේ එක අතට ගත්තා. මෙච්චර කල් අතහදා බලන්න බැරි වෙච්ච පෙපර් ස්ප්‍රේ එක ගහන්න හොඳම වෙලාව මේක තමයි කියලා ජෙසී හිතනවා. කුරුප් ජෙසීගේ බෙල්ල දිගේ අත ගාගෙන යන හැටි කොන්දොස්තර අරුවිත් මේ වෙලාවේදී දකිනවා. එක පාරටම නැගිටලා පිටිපස්සේ හැරුණ ජෙසී කුරුප්ගේ මූණට ස්ප්‍රේ එක ගහනවා. මේ ස්ප්‍රේ කාර පිටිපස්සේ හිටපු SKටත් අදිනවා. මේක දැකපු කොන්දොස්තර හිනාවි හොඳ වැඩේ ඕකට කියලා කියනවා. ස්ප්‍රේ පාර කාපු කුරුප් කෑ ගහගෙන පපුව අල්ල ගන්නවා. කොහොම වුණත් කුරුප් ටික වේලාවකින් සද්දයක් නැතිව යනවා. කොන්දොස්තර දකිනවා කුරුප් සද්ද නැතිව ඉන්න එක. ළඟට ඇවිත් මාමේ කියලා කතා කරනවා. කුරුප් සද්ද නැහැ. කුරුප් මැරිලා. බස් එකේ හැමෝම දැනගන්නවා කුරුප් මැරිලා කියලා. SKට තරහ යනවා. එයා මරන්න හිටපු මිනිහව මේ කෙල්ල අතින් මැරුණු එකට එයාට තරහයි. ඩ්‍රයිවර් යෝජනා කරනවා පොලිස් ස්ටේෂන් එකට බස් එක ගෙනියන්න. ඒත් SK කැමති නෑ ඒකට. එයාට මිනිහා හරි ඕනි පලිගන්න. එයාගේ විදියට. ඉතින් මේ අතරේ ආච්චි කෝල් කරනවා. ජෙසී එයාට කියනවා අද යාළුවෙක් ගෙදර නතර වෙන්න යනවා කියලා. මේ අතරේදී පොලිසිය යනවා කුරුප් හොයාගෙන වැඩිහිටි නිවාසයට. එයාලා දැනගන්නවා එක්ක කුරුප් පැනලා ගිහින් හරි කවුරු හරි කුරුප්ප කිඩ්නැප් කරලා හරි කියලා. මේ අතරේ SK කියනවා එයා බොඩි එක අරගෙන යන්නම් ජෙසී අඬනවා බලන් ඉන්න බෑ. ඒ නිසා එයාව බේර ගන්න ඕන නිසා බොඩි එක අරගෙන එයා යන්නම් කියලා. ජෙසිත් හොඳටම අඬනවා. එයාව පොලිසියට අල්ලලා දෙන්න එපා කියලා. ඒ අතරේ මාස්ටර් කීප දෙනෙක් එක්ක ඇනවුස්මන්ට් එකක් කියව යනවා හෙට කුණු කසල අංගණය වහන්න උද්ඝෝෂණයට එන්න කියලා. ඒ අතරේදී බස් එක දකින්නවා පාරේ නවත්තලා තියෙනවා. බස් එකේ කොන්දොස්තරට කෝල් කරලා මාස්ටර් අහනවා ඇයි බස් එක පොලිසිය ඉස්සරහ නතර කරගෙන ඉන්නේ කියලා. එතකොට තමයි කට්ටියම දැනගන්නේ බස් එක පොලිසිය ඉස්සරහ නතර කරලා තියෙන්නේ කියලා. පස්සේ බ්‍රේක් ඩවුන් එකක් කියලා දැන් හරි කියලා ෆෝන් එක තියෙනවා. SKට බොඩි එක අරන් බහින්න කියනවා. ඒත් පොලිසිය ඉස්සරහ බහින්න බෑ කියලා SK කියනවා. බස් එක දිගටම යනවා. මේ අතරේ ලුක් බයික් එකකින් බස් එක ෆලෝ කරලා බස් එක නතර කරගෙන ජෙසීට සද්ද දානවා. ජෙසී අවුලෙන් හිටපු නිසා අඬන්න ගන්නවා. ජෙසී අඬනවා දැකලා ලුක් බනින්න එක නතර කරනවා. පස්සේ බහින් බස් වීමෙන් පස්සේ ලුක් දැනගන්නවා ජෙසී අතින් කුරුප් මැරිලා කියලා. කොහොම හරි කතාව දැනගත්තට පස්සේ SK ආයෙමත් බොඩි එක අරන් බස් එකෙන් බහින්න හදනවා. ඒත් ලුක්ට සැක හිතෙනවා බොඩි එක ගෙනියන එක ගැන. එතන ප්‍රශ්නයක් වෙනවා. බොඩි එක SK ගෙනihin මාට්ටු උනොත් ඔක්කොම අහු වෙනවා කියලා කියනවා. ඉතින් ලුකා කියන විදියට වැඩ කරන්න වෙනවා. වැඩිහිටි නිවාසේ CCTV චෙක් කරද්දි කුරුප් එක්ක බල්ලත් ඉන්නව පොලිසියෙන් දකින්නවා. එයාලා නිගමනයකට එනවා කුරුප් එක්කම බල්ලත් පැහැරගෙන ගිහින් කියලා. මේ ප්‍රශ්න ආස්සේදී ආයෙත් ලුකයි ජෙසී යාළු වෙනවා. බස් එක ඉස්සරහට යනවා. ලුක් කියනවා මේක පොලිසියට අහුනොත් දාමඝාතකයේ විදියට එයාලා අහුවෙයි. ජේෂන් ලුක් එකපාරක් හිරේ ගියෙත් ඒ දාමඝාතකයේගේ වැඩවලට නිසා ඒ නිසා පොලිසිය සැක කරයි කියලා කට්ටිය කතා වෙනවා. ඊට පස්සේ ලුක්ගේ අදහසකට අනුව අර ළඟදි මැරිච්ච පිහිනුම් ශූර යාළුවා එයාගේ සොහොනේ කුරුප්ප දාන්න කතා වෙනවා. කට්ටිය සොහොනට යද්දි එතන චිත්‍රපටයක් කරන කට්ටියක් ඉන්නව නිසා වැඩේ පරක්කු වෙනවා. කොහොම හරි ඒ කට්ටිය යනකන් ඉඳලා වල ඇරලා මිනිහා ඒකට දානවා. කොහොම හරි මිනිහා වලට දාද්දි ටී-ෂර්ට් එක ගැලවිලා SK ගේ අතට එනවා. ටී-ෂර්ට් එක නැති බොඩි එක වලට වැටෙනවා. මෙතනදී කොන්දොස්තර දකින්නවා බොඩි එකේ පපුවේ පච්චයක් තියෙනවා. ඒකේ එයාගේ පපුවේ තියෙන පච්චෙමයි. ඉතින් එයා හිතනවා මේ එයාගේ තාත්තා කියලා. පොඩි කාලේ ඒ පච්චේ සාමි කෙනෙක් තමයි තාත්තගේ පුතාගේ පපුවේ ගහලා තියෙන්නේ. ඉතින් කොන්දොස්තර වලට පැනලා බොඩි එක බදාගෙන අඬනවා. ඒ අතරේදී එයායි තාත්තගේ කතාව අනිත් අයට කියනවා.
එයාට තාත්තව මග ඇරිලා තියෙන්නේ මුහුදු වෙරළක් බලන්න ගිහිල්ලා. ඒ අතරේ මාස්ටර් බලන් ඉන්නවා බස් එක එනකල්. උද්ඝෝෂණයට බස් එක සරසන්න ඕන නිසා. ඒ කරලා ෆෝන් එකෙන් ලොකේෂන් බලනවා බස් එක තියෙන තැන. එතකොට ඒක පල්ලිය ළඟ සිමිට්‍රි තියෙනවා පෙන්නනවා. එතකොට මාස්ටර් ඩ්‍රයිවර්ට කෝල් කරනවා. කෝල් කරලා කියද්දි ඩ්‍රයිවර් කියනවා බස් එක කැඩිලා අපි ඉක්මනට හදාගෙන එන්නම් කියලා. කොහොම හරි කොන්දොස්තර ආරුචි කියනවා තාත්තව වල දාන්න බෑ පුතා විදියට එයාට චාරිත්‍ර කරන්න ඕනි කියලා. ඉතින් ආයේ බස් එකට බොඩි එක ගෙනියන්න වෙනවා. ඒ වෙලාවේ බස් එක හොයාගෙන ආපු උද්ඝෝෂණය කරපු කට්ටිය බස් එක සරසලා යන්න ගිහිල්ලා. දැන් උද්ඝෝෂණයට සරසලා නිසා වාහනේ පොලිසියෙන් අල්ලන එකක් නැහැ කියලා බොඩි එක ආයේ වාහනේට දාන්න යන් කියලා ඩ්‍රයිවර් යෝජනා කරනවා. එහෙම යද්දි SK ගේ ඉවසීම සීමාව උපරිම වෙලා දැන් නැගිටලා කියනවා බොඩි එක මට දීලා ඔයාලා යන දේවල් එක යන්න කියලා. එතකොට කොන්දොස්තර කියනවා මේ මගේ තාත්තා එයාගෙන තීරණ ගන්නෙ මම කියලා. SKට තරහ ගිහින් මෙතන ඉඳන් වෙන ඒවා තීරණය කරන්නේ මමයි කියලා බස් එක නතර කරන්න කියනවා. මේ අතර වාරෙදි බොඩි එකේ ටී-ෂර්ට් එක නැති නිසා ලුක් එයාගේ මූණ පිටිපස්සේ print කරලා තියෙන ජැකට් එක අරගෙන බොඩි එකට අඳලා තියෙනවා. බස් එක නවත්තන්න නැතුව යනවා. SKට හොඳටම තරහ ගිහින් එයාගේ බෑග් එකේ තිබුණු මිටිය අරගෙන බස් එකේ බිමට හයියෙන් ගහනවා. හැමෝම බය වෙනවා ඒකට. මම තමයි යකෝ ඒ සීරියල් කිලර් කියලා SK කෑ ගහනවා. කොහොම හරි ලුකා SKව විහිළුවකට ගන්න නිසා SK මිටිය උස්සලා ලුකාට ගහන්න පනිද්දිම බස් එක බ්‍රේක් කරනවා. SK බිමට වැටෙනවා. බ්‍රේක් කරලා තියෙන්නේ උදේ පෙළපාලි ගියපු ළමයි ටිකගේ වාහනේ මග කැඩිලා එයාලා බස් එක නවත්තපු නිසා. ඩ්‍රයිවර් හා කියන්නත් කලින් ළමයි ටික බස් එකට නගිනවා. SK මිටිය හංගනවා. මේ ළමයි ටිකට තමයි කලින් SK කතන්දර කියලා දුන්නේ. SK ටක් ගාලා මාස් එකක් දාගන්නවා. මෙතන අර SK ගේ නපුරු කතා අහන්න කැමති පුංචි කොළු පැටියක් ඉන්නවා. කොහොම හරි ළමයි බලන පාලිකාව SK අඳුරගෙන කතා කරනවා. ටික දුරක් යද්දි අර පොඩි කොල්ලා SKට කියනවා ටොම් මිටියෙන් ගහලා මරණ කතාව කියන්න කියලා. මෙහෙම කියන්නේ ලුක්ගේ උකුලෝඩ වාඩි වෙලා ඉන්න ගම. ඉතින් SK නැගිටලා අලුත් කතාවක් කියන්නම් කියලා කතාවක් පටන් ගන්නවා. නිදානයක් හොයන්ගේ රාජකුමාරයාගේ කතාව තමයි SK කියන්න ගන්නේ. කොහොමත් එක කාලෙක රාජකුමාරයෙක් නිදානයක් වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා. දවසක් හොරු ඇවිල්ලා රාජකුමාරයාගේ අතේ තිබුණු නිදානේ හොරකම් කරගෙන ආයෙ දුන්නේ නැහැ. එතකොට රාජකුමාරයා මොනව කරන්නේ නැද්ද කියන්න බලන්න කියලා ළමයිගෙන් SK අහනවා. එතකොට බස් එකේ ළමයි බස්සන්න ඕන තැනට ඇවිල්ලා ළමයි ටික බහිනවා. අර පොරිසාද පොඩි එකා බහිනි සින්දුවක් කියාගෙන. ඒකත් මරු සින්දුවක්. ඔලු ගෙඩිය මං කපලා දානවා, කෑලි වලට උබ කපලා දානවා කියලා තමයි ඒ කොල්ල කියන්නේ. බස් එකෙන් බහැලා ආයෙ ඇවිත් SK ගෙන් අර පොඩි කොල්ල අහනවා මාමා අර හොරුන්ට මොකද කළේ කියලා. SK කියනවා ඔයාම කියන්න මොනවද කරන්න ඕනි කියලා. කොල්ල කියනවා මා මේ ඔක්කොම මරන්න ඕනි කියලා. රාජකුමාරයාත් ඕකම තමා හිතුවේ කියලා SK පොඩි කොල්ලට කියනවා. බස් එකේ හැමෝම මූණට මූණ බලා ගන්නවා. දැන් බස් එකේ ඉන්නේ SK, ඩ්‍රයිවර්, කොන්දොස්තර අරුවි, ජෙසි, ලුක් සහ අර මැරුණු කුරුප්. ජෙසි නම් කුරුප්ගේ කමිසේ තිබුණු බීඩියක ඔතපු එකක් බීලා හොඳටම වැදිලා තමයි ඉන්නේ. කුරුප්ට ලුක් එයාගේ ජර්සි එක අඳවලා සීට් එකේ ඉඳවලයි තියෙන්නේ. මේ වෙලාවේ SK කියනවා කලින් නාකි 3 දෙනාම මැරුවේ මම තමයි. මූ තමයි 4 වෙනි කෙනා. ඒ නිසා මේ බොඩි එක මට දීලා උඹලා පණ බේරගෙන ඵලයල්ල කියලා. කොන්දොස්තර අරුවි කියනවා තාත්තව නම් දෙන්නේ නැහැ කියලා. එතනදී කොහොම හරි ඩ්‍රයිවර් පස් එකෙන් බහිනවා. ගමේ අයට කියන්න දුවන්න කියලා හිතාගෙන. ඒත් පොලිස් වාහනයක් ඇවිල්ලා නතර කරනවා. එයාලා දකින්නවා බස් එකේ ලුක් ඉන්නවා. කොහොමත් සීරියල් කිලර් කියලා පොලිසියට ලුක් ගැන අවිශ්වාසයක් තියෙන නිසා පොඩි කතාවකුත් යනවා ඒ ගැන. පස්සේ පොලිසිය ෆොටෝ එකක් පෙන්නලා කියනවා මෙයාව අතුරුදහන් මෙයාව දන්නවද කියලා. ඒ වෙලාවේ කොන්දොස්තර අරුවිත් බස් එකෙන් බහැලා ඇවිල්ලා ඩ්‍රයිවර් ළඟින් ඉන්නවා. එයාලා දෙන්නම අඳුර ගන්නවා මේ තමයි කුරුප් කියලා. කට්ටියම දන්නේ වගේ ඉන්නවා. බස් එකට නැගලා බලන්න නැතුව පොලිසිය යන්න යනවා. දැන් කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි ඉන්නේ බස් එකෙන් බහැලා. ජෙසි පොලිසිය ගියාම දුවගෙන ඇවිත් කියනවා අයියේ දාමඝාතකයා බොඩි එකත් අරගෙන බස් එකෙන් බහැලා ගියා කියලා. කොන්දොස්තර අරුවිට තාත්තව හොයාගන්න ඕනි වෙනවා. ඒත් මේ කට්ටියම දැන් ලොකු කරදරයකින් නිදහස් වෙලා ඉන්න හින්දා කට්ටියම හිත හදාගන්න සමතයකට එන්න හදද්දි ලුක් කියනවා අපි තාත්තව කොහොම හරි හොයාගන්න ඕනි කියලා. ඩ්‍රයිවර් ලුක්ට බනිනවා. අපි මේ කරදරෙන් යන්තම් බේරුනේ උඹට පිස්සුද කියලා. එතකොට ලුක් කියනවා කුරුප්ගේ බොඩි එකට එයා එයාගේ ජර්සි එක ඇන්දෙව්වා. දැන් බොඩි එක අහුනොත් එයාව සීරියල් කිලර් විදියට අඳුරගනි කියලා. ආයෙමත් ටීම් එක අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ SK බොඩි එක වීල් බැරෝව එකක දාගෙන යනවා පෙන්නනවා. ඩ්‍රයිවර් ලුකාට හොඳටම ගහනවා. ජෙසි ලුක්ව බේරගෙන ලුක්ට හොඳටම බනිනවා. ඔයා නිසා තමයි ප්‍රශ්නේ මෙච්චර දුර දිග ගියේ කියලා ලුක්ගේ හිත කැඩෙනවා. ඔයා කවදාවත් කාටවත්ම උදව්වක් වෙලා තියෙනවද? මුළු ගමම ඔයාට කැමති නෑ කියලා බනිනවා. ලුක්ට ඒකට හිත රිදිලා අඬන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා අර ළමා පෙළපාලියට ගියපු පඬිතු පිරිමි ළමයා තමන්ගේ තාත්තා
තාත්තත් එක්ක ගෙදර යන ගමන් පොලිසියෙන් නවත්තගෙන කුරුප්ගේ ෆොටෝ එකක් පෙන්නලා මෙයාව දැකලා තියෙනවද කියලා අහනවා. ඉතින් අර පොඩි පිරිමි ළමයා කියනවා ඔව් මෙයා බස් එකේ හිටියා කියලා. ඊට පස්සේ පොලිසියෙන් අහනවා මෙයා තනියමද හිටියේ කියලා. නෑ කොණ්ඩේ කහපාට කරපු මාම කෙනෙක් එක්ක තමයි හිටියේ කියලා කියනවා. ඉතින් මේ අර ලුක්ව සැක කරන පොලිසිය කෙනා. එයා ලුක්ගේ ෆොටෝ එකක් පෙන්නලා මෙයාද කියලා ඇහුවම කොල්ල කියනවා ඔව් මේ මාම තමයි කියලා. ඉතින් පොලිසිය කියනවා මෙයා තමයි සීරියල් කිලර් කියලා. එතකොට කොල්ලගේ තාත්තා අහනවා මෙයාද සීරියල් කිලර්? අපේ පුතානේ යාව දැක්කේ දැන් අපිට ලක්ෂ 10 දෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඔව් කියලා පොලිසියෙන් යන්න යනවා. WhatsApp වලින් හැමෝගේම ෆෝන් වලට පෝස්ට් එකක් එනවා. සීරියල් කිලර් wanted කියලා. ඉතින් ඒ ලුක්ගේ ෆොටෝ එක දාලා තමයි ඒකේ වන්නේ. දැන් ලුක්ව මාට්ටු වෙන්න යන්නේ. ලුක් කියනවා මං දැන් කොහොමත් අහු වෙනවා. මම මේ වෙච්ච දේවල් කියන්නේ නැහැ. මට කවදාවත් කාටවත් උදව්වක් වෙන්න බැරි වුණා. ඒ නිසා මම මේ වරද බාර අරගෙන පොලිසියට බාර වෙන්නම් කියලා. හැමෝම පණ බේරගෙන යන්න කියලාත් කියනවා. ජෙසීට දුක හිතිලා කියනවා ඔයාගේ හිත රිද්දුවට සමා වෙන්න මං ඒක හිතලා නෙමෙයි කිව්වේ කියලා ලුක්ව බදා ගන්නවා. ඒ කරලා ලුක්ව තියලා කට්ටිය යන්න යනවා. ලුක් පාර දිගේ ඇවිදන් ගිහින් ඉඳගෙන ඉන්නකොට ඉන්ස්පෙක්ටර් අජේගේ බල්ලා එයා ළඟට එනවා. එයා අඳුර ගන්නවා මේ නැති වුණ බව්වා කියලා. මොකද හැමතැනම පෝස්ටර් ගහලා තියෙන නිසා. එයා අජේගේ ෆෝන් එකට කෝල් එකක් අරගන්නවා. අර පෝස්ටර් එකක තියෙන නම්බර් එකක් අරගෙන. බල්ලා ඉන්න තැන ෆෝන් එකෙන් කෝල් කරලා කියනවා. අර කලින් ෆිල්ම් එකක් කර හිටපු සෙට් එක මෙතනට එනවා. ඉතිරි ටික ෂූට් කරන්න. එයාලා ඒ ලුක් ඉන්න තැනට ඇවිල්ලා ඩ්‍රෝන් එකක් යවනවා. ලුක් කොහොම හරි ඩ්‍රෝන් එක උඩ යවන තැනට ගිහිල්ලා ඩ්‍රෝන් එක ආධාරයෙන් SK ඉන්න තැන හොයාගෙන බලනවා. කොහොම හරි SK බොඩි එකත් එක්ක යනවා ඩ්‍රෝන් එකෙන් පේන්න ගන්නවා. ෆිල්ම් එකේ සෙට් එක මෙයා තමයි බනාන කිලර් කියලා ටික වේලාවකින් අඳුරගෙන ලක්ෂ 10 ගන්න ලුක්ව පැහැර ගන්නවා. ඒ අතරදී ලුක් ජෙසීට කෝල් කරලා විස්තරයක් කියන්න හදද්දිම ෆෝන් එක කට් කරනවා. මෙයාලා මෙයාව පැහැරගත්ත හින්දා. මාස්ටර්ලත් ලුක්ව හොයන්න යනවා ලක්ෂ 10 ගන්න ඕනි හින්දා. බස් එකත් ආයෙ හරවන් එනවා පෙන්නනවා. මාස්ටර්ගේ සෙට් එකයි ෆිල්ම් එක හදන සෙට් එකයි ලුක්ව අල්ලගෙන ලුක්ව බෙදා ගන්න රණ්ඩු කරනවා. මෙතනට ඉන්ස්පෙක්ටර් අජේ එනවා. එතන ලොකු රණ්ඩුවක් යනවා ලුක්ව බෙදා ගන්න බැරුව. ලුක් බල්ලව අල්ලගෙන බල්ලව ඇපේට තියාගෙන එතනින් පැනලා යනවා. එයා කෙලින්ම යන්නේ කුණු අංගණයට. එතන තමයි SK පොඩි එක අරන් ගිහින් මූණ තුවාල කරලා එයාගේ විකෘති දාමඝාතක අත්දැකීම ගන්න යන්නේ. මේ දෙන්නාගේ ලොකු රණ්ඩුවක් යනවා. ලුක් හොඳටම මිටි පාරවල් කාලා තුවාල වෙනවා. ඒ විතරක් නෙමෙයි. SK ලුක්ව ලණුවක බැඳලා උඩ එල්ලනවා. එල්ලද්දිම බස් එක හඩාගෙන ඇවිල්ලා ලුක්ව බස් එක උඩට හිටින වෙන විදියට බස් එක නතර කර ගන්නවා. ජෙසි බස් එක උඩට නැගලා ලුක්ව ලණුවෙන් ගලවලා බේරගනිද්දි කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි SKට ගහනවා. ඒ දෙන්නම හොඳට SK ගෙන් ගුටි කනවා. ජෙසි මේ වෙලාවේදී පෙපර් ස්ප්‍රේ එක පාවිච්චි කරනවා. දැන් නම් වැඩේ ගොඩ. ඒ ඇසෙදි ලුකා ඇවිත් SKට ගහනවා. කට්ටියම SKව බැඳලා දාලා කුරුප්ගේ පොඩි එක සෝදලා නාවලා අවසන් කටයුතු එතනම කරලා යන්න යනවා. කට්ටිය යන්නේ යද්දි SK බැඳලා දාපු ගැට ලියාගෙන පිච්චෙන බොඩි එක ඇදලා ගන්නවා. ඒක ඇදගෙන යන්න හදද්දි SKට විශ්වාස කරන්න බැරි දෙයක් දකිනවා. අර බස් එකේම පොලිසිය සෙට් එකයි මාස්ටර්ලයි කුරුප්ගේ ඇත්තම පුතයි ඇවිත් බලන් ඉන්නවා. කොන්දොස්තර අරුවි ඇත්ත පුතයි දෙන්නම එකපාර තාත්තේ කියලා කියනවා. පොලිසිය SKව අල්ල ගන්නවා. ඔක්කොම ඉවර වෙලා ඩ්‍රයිවරු කොන්දොස්තර අරුවි කෝවිලකට ගිහින් වඳිනවා. එතන පොඩි උන් වගේත් දෙවියෝ වඳින්න වගේ ඇඳගෙන යනවා. තමන්ගේ තාත්තලත් එක්ක. එතන හැම කෙනෙක්ගෙම අර කොන්දොස්තර අරුවිගේ පපුවේ ගහලා තිබිච්ච පච්ච කොටල තියෙනවා. කපු මහත්තයා හැමෝගෙම පපුවේ එකම පච්ච ගහලා කියලා කොන්දොස්තර අරුවි මේ වෙලාවෙදි දැනගන්නවා. ඒත් එයා හිත හදා ගන්නවා. ඒ හිටියේ මගේ තාත්තමයි කියලා. මේ අතරෙදි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් යනවා අර කලින් ඉඳන් කෙසෙල් ගෙඩියක් විස වෙලා ඉන්ෂුරන්ස් කුමාර් මැරුණු වැඩසටහන කරපු එකෙන්. ඒකේ විස්තරේ හැටියට කුමාර් ඇතුළු රක්ෂණ නියෝජිතයන් 5 දෙනෙක් එකම නිවසේ ජීවත් වෙලා තියෙනවා. බෝඩිමක වගේ. ඒ ගෙදර හරියට මීයෝ ඉඳලා තියෙනවා. දවසක් සිකුරාදා වැඩ ඉවර වෙලා කුමාර දරුවයි බිරිඳෝයි බලන්න කියලා ගමේ ගියපු අතරේ ගෙදර හිටපු අනිත් 4 දෙනා එකතු වෙලා වස දාපු ඇඹුල් කෙසෙල් ගෙඩි ගෙදර තැන තැන තියලා තියෙනවා මීයන්ට කන්න. ඉතින් සඳුදා උදේ පාන්දර මේ බෝඩිමට ආපු කුමාර මේක දැනගෙන ඉඳලා නැහැ. එයා උදේම ගෙදරට ඇවිත් ලෑස්ති වෙලා ගෙදරින් ගෙනාපු කෑම එක කන්න මේසෙ උඩ කෑම එක දිගාර ගනිද්දි ඇඹුල් කෙසෙල් ගෙඩියක් මේසෙ උඩ තිබිලා තියෙනවා. එයා ඒ කෙසෙල් ගෙඩිය තමන්ගේ කෑම එකත් එක්ක අනාගෙන කාලා. එයා දැනගෙන ඉඳලා නැහැ මේක වස මිශ්‍ර කෙසෙල් ගෙඩියක් කියලා. කුමාර්ගේ පුතා තමයි ශ්‍රී කුමාරන්. ඒ කියන්නේ SK. ඔන්න ඕක තමයි කතාව. හෝ පොඩ්ඩක් මේක අහන්නකෝ. මේක තමයි මගේ පළවෙනි මූවි එක්ස්ප්ලනේෂන් එක. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. ඒව බලලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ ගමන්ම අනිවාර්යයෙන්ම subscribe කරන්න. bye.